සුබ දවසක් ආදරණීය යාළුවනේ. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ටේබල් ලැම්ප් එකක් අඳින හැටි. ඒකට කලින් පාවිච්චි කරපු ටූල් පාවිච්චි කරනවා. ඊට අමතරව අලුතෙන් ටූල් කීපයකුත් පෙන්වනවා ඔයගලන්ට පාවිච්චි කරලා. ඔයගලන්ට පුළුවන් ඒවා අත්හදා බලන්න. මේ වගේ ටූල් පාවිච්චි කරලා කොහොමද ලැම්ප් එකක් නිර්මාණය කරන්න කියලා බලමු අපි. ඉස්සෙල්ලාම අපි මේ ටූල් බොක්ස් එකේ යමු. මේ රෙක්ටැන්ගල් කියන ටූල් එක ගමු. අපි රෙක්ටැන්ගල් ටූල් එක ගන්න මේ විදිහට. අපි රෙක්ටැන්ගල් ටූල් එක ගත්තා. රෙක්ටැන්ගල් ටූල් එක අරගෙන මේ විදිහට හදාගත්තා. රෙක්ටැන්ගල් එක කරගත්තා. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ විදිහට අපි උවමනා විදිහට වෙනස් කරගමු. ඊට පස්සේ මම දැන් පටන් ගන්නවා මේ තියෙන මෙන්න මෙතන ආක් කියන ටූල් එක. මේ ටූල් එක තමයි මුලින් පාවිච්චි කරන්නේ අපි. අපි මේ හරියට විතර පටන් ගමු. පටන් අරගෙන මෙන්න මේ විදිහට යම් ප්‍රමාණයක් උස්සලා මේ විදිහට හදාගමු. ඊගාවට නැවත මේ හරියට අරගමු. ඒක නැවතත් මෙතනින් අරගමු. මේ ගමු අපි ටිකක් මෙහාට වෙන්න ගමු. right. මේ ගානට අරගෙන අන්න වගේ හැඩයකට නවත්ත ගන්න. ඊට අපිට නැවතත් මෙතනින් මෙහාට පොඩි එකක් ගමු. ඒක උස්සන ටිකක් උඩටමනේ. ඔන්න ඔය ගානට උස්සගමු. ඉස්සෙල්ල වෙලා මේ පැත්තට ආක් එක වදින්න මේ පැත්තට. ඔය කොනන ඒ ගානට තියාගමු. ඊගාවට මෙතන නැවතත් ආක් එක පටන් ගමු. පටන් අරගෙන මේ පැත්තට ගෙනියමු ආක් එක. මේ ගානට කරගන්න. අරගෙන ආක් එකේ හැඩය ගමු විදිහට. ඒකත් හරිය. ඊට පස්සේ මෙතන නැවතත් පොඩි ආක් එකක් ගමු යාට. පොඩ්ඩක් ලොකු කරලා පොඩි ඇන්ගල් එකකට ගමු මේ විදිහට. එතන ආක් එකක් අරගෙන ඒකත් හරිය. ඊට පස්සේ මෙතන තව ආක් එකක් ගමු යාකට. ඔය ගානට ගමු. අරගෙන ඒ ගානට නවත්ත ගමු. දැන් මෙතනත් හරියි. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මෙතන මෙහෙම ඉහළට ගෙන ආක් එකක් මේ ගානට කරගමු. ඔය ගානට විතරක් කරගෙන
ආකගේ හැඩය ගමු අපි ඔන්න ගන්න වගේ ආකගේ හැඩය ගමු. ඊට පස්සේ මෙතනත් ඒ විදිහටම ගමු පොඩි එකක් අරගෙන ඒක පොඩ්ඩක් උඩට උස්සන්න. right ඊට පස්සේ නැවතත් අපි මෙතනින් පටන් අරගෙන මෙතෙන්ට එනකන් ගේමු ආක් එකක්. මේ නවත්තගන්න හැඩය අනිත් පැත්තට ගමු මේ අතට. ඔය විදිහට අපි නවත්තගමු. නවත්තගෙන ඊට පස්සේ අපි මෙතන පටන් ගමු. මෙහාට ගේමු ආක් එකක්. අරන් මෙන්න මේ වගේ පොඩි හැඩයක් තියලා නවත්තගමු. ඊට පස්සේ මෙතනින් තව ආක් එකක් ගමු උඩට. ඔය විදිහට අන්න ඒ විදිහට ගමු උඩට ආක් එකක් අරගෙන ඉවරලා ඒක ඔය විදිහට අඩු හැඩයක් තියලා නවත්තගමු. දැන් හරි ඊට පස්සේ මෙතනින් නැවතත් ආක් එකක් ගමු. ඔන්න වගේ මේ හැඩයට වගේ ගමු ආක් එකක්. තාක් එකක් අරගෙන ඒකෙත් හැඩය දාගමු අපි. මේ ගන්නට ඔය දාගමු. දැන් මෙතනත් හරි. right දැන් අපි මෙතනින් මෙන්න මේ පෙන්සිල් එක පාවිච්චි කරලා මෙතන පහළට ගේමු ලයින් එකක් මෙහෙට ගේමු. දැන් මෙතන නවත්තගමු. ඊට පස්සේ නැවතත් මේ ආක් එකම පාවිච්චි කරනවා. නැවතත් මේ ආක් එකම පාවිච්චි කරලා මෙතන ඉඳලා මම මෙතෙන්ට ගේමු ආක් එක නැවත. මෙතන හරියට මෙතෙන්ට ගේමු ආක් එක ගෙනල්ලා එතන පොඩි හැඩයක් ඔය විදිහට උසගමු. right දැන් මෙතනත් හරි. ඊට පස්සේ අපි මේ පෙන්සිල් එක පාවිච්චි කරලා නැවතත් මෙතෙන්ට ටැග් කරගන්න. දැන් අපේ නිර්මාණය කොටසක් කරලා ඉවරයි. ඊගාවට අපි මෙතන තියෙන මේ ඉරේසර් එක පාවිච්චි කරලා අපිට අනවශ්‍ය කොටස් ටික මේකෙන් දැන් ඉවත් කරගන්න හදන්නේ මම. මේ කොටස් ටික ඉවත් කරනවා. මේ කොටසත් ඉවත් කරනවා. මේක අනවශ්‍ය දේවල් ටික මම ඉවත් කරනවා දැන් ඔය විදිහට. right දැන් අපි අඳින්න යන්නේ ලෑම්ප් එක. ඒක ඉලෙක්ට්‍රික් ලෑම්ප් එක ඩිසයින් එකක් තමයි අඳින්න යන්නේ. ඒකට අපි මේක නැවත මෙතනට ගිහිල්ලා පොඩ්ඩක් හැඩය වෙනස් කරගන්න. මේ අතට හැඩය වෙනස් කරගෙන මෙතන තියෙනවා මේ සර්කල් එක ගන්නවා. සර්කල් එක ගත්තාම මෙන්න මෙතන මේ සයිඩ්ස් ගන්න අපි කලින් පාවිච්චි කරපු එකක් වටලා තියෙන්නේ. ඉතින් අපි ඒක සයිඩ්ස් ගන්න 200ක් වගේ දෙනවා. 200ක් දීලා එන්ටර් කරගන්නවා. 200ක් දීලා එන්ටර් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන මෙන්න පොයින්ට් එක ගිහලා මේ විදිහට මෙන්න මේකේ ඩොට් එක සෙට් වෙන තැනට මේක මේ විදිහට සර්කල් එක අඳ ගන්නවා. ඊට පස්සේ මේකෙන් අයින් රූල් එකෙන් දැන් හරි. දැන් මොන විදිහේ එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ hadi.
දැන් ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ අලුතෙන් ටූල් එක මම පෙන්නනවා. මෙන්න මෙතන තියෙනවා මේ follow me කියලා එකක්. follow me කියලා. මෙන්න මේ ටූල් එක දැන් මම පාවිච්චි කරන්න යන්නේ. මේ ටූල් එක දැන් අදාළට අලුතෙන් කියලා දැන් ටූල් එක. මේක පාවිච්චි කරලා මෙන්න මේ අපි අඳගත්ත සර්කල් එක දිගේ වම ගානට ගෙනියනකොට ඕගලන්ට පේනවා ඇති මේකේ වෙනස් වෙන විදියක්. මේ විදියට රවුම එන විදියත් ඔය ටිකෙන් ටික වෙනස් වෙන විදිය පේනවානේ. මේ විදියට රවුම දිගේ යනකොට මේක අපි හරියට මේ පොයින්ට් එකට ගෙනියලා ක්ලික් කරගන්නවා. දැන් මෙතන පොයින්ට් එක ගිහලා ක්ලික් කරගත්තා. දැන් ලෝඩ් වෙලා ඉවරයි. ලෝඩ් එක පොඩි වෙලාවක් ගියා. සමහරට ඕගොල්ලන්ගේ මේ මැෂින් වල නම් එහෙම වෙනකන් නැති වේවි. බලමු දැන් ඊගාවට කරන යන දේ. දැන් ඔන්න මෙතනට ගිහලා මේක අයින් වෙනවා. ටූල් එකෙන් අයින් වුණා. දැන් ඊට පස්සේ මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. පොඩි වෙලා ගිහලා තමයි ලෝඩ් උනේ. මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට මෙහෙම ගන්න පුළුවන් ඕන විදිහට ගන්න පුළුවන්. අපි දැන් මේකට පාවිච්චි කරමු කලර් බෝඩ් එක කලර්ස් වලින්. මෙතන කලර් බෝඩ් එකේ තියෙනවා අපි ගමු ඉස්සෙල්ලාම ට්‍රාන්ස්ලේෂන් වීදුරු වලට පාවිච්චි කරන එක. වීදුරු වලට පාවිච්චි කරමු අපි. මේ කොටස වීදුරු වලින් පාවිච්චි කරන්න. මේ කොටස වීදුරු. දැන් මේ විදිහට වටුණා. ඊට පස්සේ අපි මෙතනට ගිහිල්ලා මේක අපි ටූල් එකෙන් අයින් කරමු. ටූල් එකෙන් අයින් වෙලා මෙන්න මෙතෙන්ට යනවා. මේකට ගිහිල්ලා නැවතත් ලේයර් එකක් අපි අලුතෙන් හදා ගන්න. ලේයර් එකක් විතර හදලා එකක් අපිට පාවිච්චි දැන් මෙන්න මේ ලේයර් එක සිලෙක්ට් කර ගන්නවා. සිලෙක්ට් කරලා මෙතන මේ කොටස සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙතනින් ගිහලා මේ පළවෙනි ලේයර් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන උඩ එකට ගිහිල්ලා මේ පළවෙනි ලේයර් එකේ ටික් එක අයින් කරනවා. එතකොට මේ කොටස අයින් වෙනවා. දැන් නැවතත් මේකට මේ කලර්ස් දාගත්ත මේ කොටසට යනවා. මේ කොටස සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා අපව පළවෙනි ලේයර් එක සිලෙක්ට් කරනවා. එතකොට මේ කොටසත් අයින් වෙනවා. ඊට පස්සේ අපිට උනන මේක හරව ගන්න පුළුවන්. මේ විදිහට අපිට ඕන පැත්තට හරව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ බල්බ් එකක් මෙතන තියෙන්නේ අපි ඩිසයින් කරගත්තේ. මේක ටේබල් ලැම්ප් එකක් නිසා ටේබල් ලැම්ප් එකට මෙතන බල්බ් එකක් තමයි ඩිසයින් කරගත්තේ. ඒකට බල්බ් එකක් විදිහට පාවිච්චි කරන අපි කලර් එකක් පාවිච්චි කරනවා. කලර් එක කහ පාට කලර් එකක් පාවිච්චි කරනවා. නැත්නම් වෙනත් පාටකින් පාවිච්චි කරන්නත් පුළුවන් අපිට. අපි වෙනත් මාකර් පාටක් පාවිච්චි කරමු බලන්න. නිල් පාට පාවිච්චි කරමු බලන්න. බල්බ් එකට අපි දාමු නිල් පාට. ඒකට අපිට පැහැදිලිව පේන මෙතන බල්බ් එකක් තියෙනවා කියලා පේනවනේ. රයිට්. ඊට පස්සේ අපි මේ කොටසට අපි තව කලර් එකක් පාවිච්චි කරනවා. ඒ කොටසට අපි අඳුරු පැහැයක් පාවිච්චි කරනවා. ඒ කොටස හරි. මේ කොටසත් ඒකම දානවා. රයිට්. ඊට පස්සේ අපිට තියෙන මේ ඉතිරි කොටස් ටික
ඒ ටිකට අපි පාවිච්චි කරන කලර්ස්. රෙඩ් කලර් එක පාවිච්චි කරනවා. මෙතෙන්ට යූස් කරන රෙඩ් කලර් එක. රෙඩ් කලර් එක එතන යූස් කරනවා. මේකට රෙඩ් කලර් එක යූස් කරනවා. දැන් ඔන්න විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ මේ කොටසට වෙනත් කලර් එකක් යූස් කරන තුරු හරි පැහැදිලි. යටි පැත්තේ මෙන්න මේ කොටස අපි ඉවත් කරන්න ඕනේ. ඒ කොටස අමතරව හදාගත්ත වෙන එක අපි ඩිලීට් කරනවා. ඒ කොටස මෙතන තියෙන මේ ලයින් එක ඒකත් අපි ඩිලීට් කරමු. ඒක ඩිලීට් කරා. දැන් මෙතන කලර් එක යූස් කරගන්න. right. දැන් මේ ටික හරි. දැන් මේකේ මෙන්න මේ කොටස සිලෙක්ට් කරනවා. මේ කොටස සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ සිලෙක්ට් වෙච්ච කොටස අපි දාමු. දැන් layer 1 එකට. හරි. මේ කොටස දාමු layer 1 එකට. layer 1 එකට දාන්න. ඊට පස්සේ මේ කොටස දාමු. layer 1 එකට කොටස දාන්න. මේ කොටස දාන්න. right. මේ කොටස ඊට පස්සේ මේ කොටස layer 1 එකට දාන්න. දැන් ප්ලාස්ටික් එක layer 1 එකට දාලා තියෙන්නේ. දැන් අපි මෙතනින් layer 1 එකේ ටික් එක දාමු. ටික් එක දාලා මෙතනින් layer 1 එක ඕෆ් කරමු. layer 0 කියන එක අපි ඕෆ් කරමු. එතකොට right. layer 0 කියන එක ඕෆ් කරලා දැන් අපිට අනවශ්‍ය කොටස් ටික ඉවත් වෙලා මේ විදිහට ලෑම්ප් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ටේබල් ලෑම්ප් එකක්. අපිට මේක ඕන විදිහට හදාගන්න පුළුවන්. ලස්සන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද හදාගන්නේ? මේ විදිහට ලස්සන ටේබල් ලෑම්ප් එකක් ඩිසයින් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලත් උත්සාහ කරන්න. තව ඉදිරියට තව අරුතරු නිර්මාණ කරන්න මම කරලා දෙන්නවා ඔයගලන්ට. ඉදිරියට මේ වගේ නිර්මාණ කරගන්න පුළුවන් ඔයගලන්ට. ඔයගොල්ලෝ උත්සාහ කළ බලන්න මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න.